සමාජික වශයෙන් තියෙන්න පුළුවන්, දෙමව්පියන් වශයෙන් තියෙන්න පුළුවන්, බෞද්ධයෙක් වශයෙන් තියෙන්න පුළුවන්. අපිට ඒ යුගයේ ඒ කාලය තුල මාස 12 තුල කරන්න බැරි වෙච්ච දේවල් හිතාගෙන දේවල් තියෙන්න පුළුවන්. දැඩි අධිෂ්ඨානයක් දැන් අපිට තියාගන්න වෙනවා. අපි මට ඒක බැරි වුණාට මේ ලබන්නා වූ නව වර්ෂයේ තුල මගේ සියලුම බලාපොරොත්තු මම හැකි ප්‍රමාණය ඉෂ්ට කරගන්න නාසි ගන්න. පරණට එන්න බැරි වුණා නම් ඔය අවුරුද්ද පුරාවට 26 මම යනවා. 26 ගිහිල්ලා මම වැඳුම් පිදුම් කරනවා, භාවනා කරනවා, සීල් ගන්නවා, දන් දෙනවා, පින්කම් වල සහභාගී වෙනවා. මේක තමයි පින්නට අවශ්‍ය කරන්නේ. මේක අවශ්‍ය කරන්නේ. අපි නිකන් අවුරුද්දක් වෙනවායි කියලා එහෙම බලාගෙන ඉන්නේ නැති තේරුමක් නැහැ. අපි ළඟ අර ගාථාන් කියව ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, උත්සාහය තියෙන්න ඕනේ, වීර්යය තියෙන්න ඕනේ, ආහාරේ මත්තන්කාරයන්ගේ ප්‍රමාණය තියෙන්න ඕනේ. මේ හැම දෙයක් පිළිබඳව ඉන්ද්‍රියන්ගේ සංවරණයක් තියෙන්න ඕනේ. ජීවිතය දිහා යථා තත්ත්වයෙන් බලන්න ඕනේ. මෙන්න මේ බලන මිනිස්යාට තමයි තමන්ගේ මනුෂ්‍ය ජීවිතය Patiro